හරි. අපි මේ දැන් කතා කරන්න හදන්නේ මේ 10 වසරේ තියෙන 12 වෙනි පාඩම. ඒ කියන්නේ VG ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය. ඉතින් මේ පාඩමෙනුත් ප්‍රශ්නයක් සාමාන්‍ය විභාගයට එනවා. ඉතින් අපි මේ පාඩමෙනුත් බලමු මේකේ තියරි ටික කතා කරලා දැන්. ඉතින් මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ කෙටියෙන්ම කිව්වොත් දවාට නිකන් සාමාන්‍යයෙන් සංඛ්‍යා ටිකක් දීලා මේ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් අපි හොයන්නේ ඒ සංඛ්‍යා වලින් බෙදන්න පුළුවන් අවම අගය. ඒ කියන්නේ දැන් මේ වගේ අපි නිකන් උදාහරණ විදිහට ගමු. මම ගන්නවා 6යි 8යි 12යි. දැන් මේවලදී කුඩා පොදු ගුණාකාරය හොයන ස්ටෙප් කිහිපයක් තියෙනවා. අපි මුලින්ම මේ දැනගන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යා කියන එක. ඉතින් ප්‍රථමක සංඛ්‍යාව ප්‍රථමක සාධකයොත් එකයි. ඉතින් මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් 2 3 5 7 11 ඔය වගේ තමයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ. ඒ කියන්නේ මේවා අර මේවල ගුණිත තියෙන්නේ දෙකයි. ඒ කියන්නේ මේක ගත්තොත් දෙවරක් එක විතරයි තියෙන්නේ. මේක ගත්තොත් තුන් වරක් එක විතරයි. මෙයා නම් පස් වරක් එක විතරයි. හත් වරක් එක 11 වරක් එක. මේවා මේ සංඛ්‍යා තමයි අපි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ඉතින් මේවල ගුණිතයක් විතරයි ගුණිතයක් විදිහට මේ අදාළ සංඛ්‍යා ලියාගෙන අපිට මේ විදිහට තමයි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. ඒක තමයි අපි පළවෙනි ස්ටෙප් එක. ඉතින් අපි මේක ලියා ගන්න ඕනේ නම් 6 8 12 මට 6 ලියන්න පුළුවන් මේ ප්‍රථමක සාධකව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට. ඒ කියන්නේ 6 ලියද හැකි දෙවරක් 3 විදිහට. 8 ලියන්න පුළුවන් කොහොමද? දෙවරක් 2 4 4 2 8යි නේ. 12 කොහොමද ලියන්නේ? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් මෙතනදී අපි ඊළඟට කරන්න ඕනේ මේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ. දැන් මම මෙතනදී තෝරගත්ත සංඛ්‍යා මොනවාද? 2 තියෙනවා 3 තියෙනවා. මම මුලින් කරන්න ඕනේ මේ 2 3 කියන සංඛ්‍යාවල වැඩිම බලය කියන්නේ දැන් මෙතනදී නම් 2 1යි 3 1යි. හරිද? මෙතනදී මොකද උනේ? දෙකේම 3ක් තියෙනවා. තුන්වෙනි බලය. දෙවෙනි පාදයේ තුන්වෙනි බලය. එතකොට මේකේ දෙකේ ඒවා 2යි 3 ඒවා 1ක් වෙනවා. එතකොට මෙතනදී දැන් අපිට ගන්න ඕනේ මේ 2යි 3යි අපි ගත්තේ මේ සාධක විදියට මෙතනදී. එතකොට මේවල වැඩිම බලයක්. දැන් අපි ගත්තොත් දෙකේ නම් වැඩිම බලය කීයද? 2 3 නේ. මෙතන 2 1 2 3 2 2. එහෙනම් මෙතන මේ සංඛ්‍යාවලින් වැඩිම බලය කීයද? 2 වලින් 3. 2 3 තියෙන්නේ. 2 3 ලියාගත්තා. වැඩි කිරීම 3 වලින් දැන් 2 හරිනේ. 3 කියන මේ ප්‍රථමක සංඛ්‍යාවේ වැඩිම බලය කීයද මෙතන තියෙන? මෙතන 3 1 මෙතන 3 1. එහෙනම් 3 1 නේ. දැන් මෙතන තියෙන වැඩිම බලය. එහෙනම් 3 1 ලිව්වා. ඉතින් මෙතනින් එන්නේ මොකද්ද? 8ක් එනවා. 8 වරක් 3. කීයද එන? 24යි කියලා එනවා. දැන් ඔයාලට පේනවා ඇති. මෙන්න මෙයා තමයි මේ සංඛ්‍යා තුනේ 6 8 12 කියන සංඛ්‍යා තුනේ කුඩාම පොදු ගුණාකාරය. ඉතින් අපි දැන් මේක මේ විදිහට හදාගත්තා. අපි තව උදාහරණයක් බලමු. ඒතර තවදුරටත් පැහැදිලි වෙයි. ඉතින් මම ඒකට අභ්‍යාසයේ ඔය පළවෙනි එකේ තියෙන එක ගානක් මම හදලා පෙන්නන්නම්. මම ගන්නම් ඒකේ දෙවෙනි රෝම ඉලක්කම. දැන් ඕනම සංඛ්‍යා තුනක් දුන්නොත් අපි ඒක ලියා ගන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාවලින්. මේක දීලා තියෙන 6 10 15. මම 6 ලියා ගන්නවා දෙවරක් 3. මෙතන උඩත් ලියා ගත්තානේ එහෙම. 10 ලියා ගන්න පුළුවන් දෙවරක් 5 කියලා. මොකද 5 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. 15 ලියද හැකි 3 වරක් 5 කියලා. ඉතින් මෙතනදී අපි ගත්තොත් 2 1යි 3 1යි. මෙතන ගත්තොත් 2 1යි 5 1යි. මෙතන ගත්තොත් 3 1යි 5 1යි. දැන් මෙතනදී අපි මේ මොනවාද ගත්තේ මේ සාධක විදිහට 2 ගත්තා 3 ගත්තා 5 ගත්තා. ඉතින් අපි එහෙනම් ඒ සංඛ්‍යා ටික මෙහෙම වැඩි කරගමු. 2 ගත්තා 3 ගත්තා 5 ගත්තා. ඉතින් මෙතනදී අපි දෙකෙන් අරන් තියෙන වැඩිම බලය කීයද? 2 1 තියෙනවා 2 1 තියෙනවා එච්චරයි. එහෙනම් මෙතන තියෙන වැඩිම දෙකේ වල 1. 2 1 හරිද? ඊට 3 න මෙතන 3 1 3 1ම. එහෙනම් 3 1 තමයි වැඩිම බලය. ඊට පස්සේ 5 න 5 1 5 1 එහෙනම් 5ත් 1ම. එහෙනම් 1. එහෙනම් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 වගේනේ. කීයද එන්නේ? 2 වරක් 3 6යි 6 වරක් 5 30. එහෙනම් මේ සංඛ්‍යා තුනේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 30. ඔය විදිහට තමයි අපි සාමාන්‍ය දැන් මේ
ප්‍රථමක සාධක කියන අපි කලින් ඉගෙන තියෙනවනේ කලින් වසරවල වල. ඉතින් ඒක ඇසුරෙන් තමයි මම ඒකත් දැන් මෙතනදී කියලා දුන්නා මොකද්ද ප්‍රථමක සාධක කියන්නේ කියලා. ඔය විදිහට තමයි අපි මොකක් හරි සංඛ්‍යා දුන්නොත් සංඛ්‍යා කිහිපයක් හරි දුන්නොත් අපි කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ ඔය විදිහට තමයි. දැන් අපි බලමු සාමාන්‍ය වීජීය පද. වීජීය පද කියන්නේ අපි දන්නේ නැති නොදන්න පද x y z ඔය වගේ තියෙන වීජීය පද තියෙනවනේ. ඉතින් මොකක් හරි වීජීය පදයක් දීලා අපිට ඒකේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් වීජීය පද කීපයක් දීලා. ඒකත් ඔය වගේමයි කරන්නේ මම කරලා වෙන්නම්. මම උදාහරණයක් ගන්නවා 4a වර්ගය 6යි ab 8යි b. මෙන්න මේගොල්ලොන්ගේ මං කියනවා කුඩාතම පොදු ගුණාකාරය හොයලා පෙන්නන්න කියලා. ඉතින් මම මේවා කලින් වගේම ලියා ගන්නවා. 4යි a වර්ගය 6යි ab 8යි b කියලා. ඉතින් මේවා ගුණාකාර ප්‍රථමක සාධකවල මේ ප්‍රථමක සංඛ්‍යාවල ගුණාකාර විදිහට ලියා ගන්න ඕනේ. 4 ලියද හැකි දෙවරක් 2. ඉතින් මෙයා අපි දන්නේ නැහැ මෙයා එහෙම ලියමු. එතස මෙතන ලියද හැකි 6 කොහොමද ලියන්නේ දෙවරක් 3. වැඩි කිරීම a වැඩි කිරීම b. ඊට පස්සේ 8 ලියන්නේ දෙවරක් 2 වැඩි කිරීම b නේ. දැන් අපි මෙතන තියෙන සංඛ්‍යා මොනවද? 2 තියෙනවා 3 තියෙනවා a තියෙනවා b තියෙනවා. මම ඒ ටික මෙහෙම ලියා ගන්නවා. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම a වැඩි කිරීම b. මම මෙනියල් ලේසි ක්‍රමයක් කියන්නේ. ඔය බලන්න මෙතන 2 වලින් මෙතන තියෙනවා 2 වර්ගයක් නේ. 2 වර්ගය වැඩි කිරීම a වර්ගය. මෙතන තියෙනවා මොකද්ද? 2 වැඩි කිරීම 3 වැඩි කිරීම a වැඩි කිරීම b. මෙතන normal. මෙතන 2 ඝනය වැඩි කිරීම b. ඉතින් ඔය බලන්න මේ 2 සංඛ්‍යා වලින් වැඩිම බලය කීයද? 2 3 නේ. මෙතන 2 2 මෙතන 2 1 මෙතන 2 3. එහෙනම් 2 සංඛ්‍යා වලින් වැඩිම බලය 2 3. මම මෙතන 2 3 දාගන්නවා. හරිද? ඊට පස්සේ 3 වලින් මෙතන 3 1 තියෙනවා මෙතන මොකුත් නැහැ. එහෙනම් 3 1 තමයි තියෙන්නේ. 3 1 හැමම ලියාගත්තා. ඊපස්සේ a වලින් a වර්ගයක් තියෙනවා. මෙතන a 1 නේ තියෙන්නේ. a වර්ගය ලියාගත්තා. b වලින් b තියෙන්නේ එකම තමයි. ඒ නිසා b එක ලියාගත්තා. එහෙනම් මෙතනින් එනවා අපිට 8ක් එනවා. මෙතනින් 3ක් එනවා. 8 වරක් 3 24යි. 24යි a වර්ගය b. මෙයා තමයි මෙන්න මේ අපිට හම්බෙලා තියෙන මේ වීජීය පද සහිත ප්‍රකාශනවල කුඩාතම පොදු ගුණාකාරය වෙන්නේ. ඉතින් ඔය වගේ අපි තව එක ගානක් බලමු. හරි. දැන් මම මෙතනදී ගන්නම් මේ 12.1 අභ්‍යාසයක පොදු ගානක් ගන්න නිකන් තියෙන. මම ගන්නවා මෙතනදී පස්වෙනි ගාන ගන්න. ඒකේ තියෙන්නේ 4යි m එකයි 8යි n එකයි 12යි m වර්ගය කියන එක. ඉතින් මේ ටික අපි ලියාගමු ප්‍රථමක සාධකවල ගුණිත විදියට. දෙවරක් 2 වැඩි කිරීම m දෙවරක් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම m වැඩි කිරීම n මේක ලියද හැකි දෙවරක් 3 වැඩි දෙවරක් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම m වර්ගය කියලා ලියා ගන්න පුළුවන්. හරිද? දෙවරක් 2 4 3. මෙතනින් එන්නේ 2 වර්ගය m එකක්. මෙතනින් එනවා 2 ඝනය mn එකක්. මෙතනින් එනවා 2 වර්ගය 3 1 m වර්ගය. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ මෙතන තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා m තියෙනවා n තියෙනවා. ඉතින් 2 වලින් වැඩිම බලය කීයද තියෙන්නේ? 2 3 තියෙනවා නේ. 2 3 දාගත්තා. 3 න 3 වලින් 1 තියෙනවා. එහෙනම් 3 එකම තමයි තියෙන්නේ වැඩිපුරම බලය. m වලින් නම් m වර්ගයක් තියෙනවා නේ. m වර්ගය. n වලින් එකම තමයි තියෙන්නේ. 1. ඉතින් මේ ටික වැඩි කරලා ලියන්න තියෙන්නේ. මෙතන 8යි 8 වරක් 3 24යි m වර්ගය n කියලා එන උත්තරය. ඔය විදිහ තමයි අපි ඒවල කුඩාතම පොදු ගුණාකාර හොයන්නේ. දැන් අපි බලන්න හදන්නේ මේ ද්විපද ප්‍රකාශන සහිත වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවා. සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා කතා කරලා තියෙනනේ වීඩියෝ වල ද්විපද ප්‍රකාශන ගැන. 2x ධන 4. දැන් මේ තියෙන ද්විපද ප්‍රකාශනයක් නේ. එතකොට තව 3x ඍණ 9 වගේ දුන්නොත් මේ තියෙන්නේ ද්විපද ප්‍රකාශන දෙකක්. එතකොට මේ තියෙන එක ද්විපද ප්‍රකාශනයක්, මේ තියෙන තව ද්විපද ප්‍රකාශනයක්. එතකොට ඉතින් මේවල කොහොමද කුඩා පොදු ගුණාකාරය හොයන්නේ? ඉතින් අපි ඉගෙන ගන්න තියෙන්නේ මුලින්ම පළවෙනි පියවර විදියට අපි මේවල සාධක කඩා ගන්න ඕනේ. ඉතින් මෙයාගේ මම සාධක කැඩුවොත් එන්නේ දෙකක් ගන්න පුළුවන් එළියට. 2යි x ධන 2 කියලා. මම මෙයාගේ සාධක කැඩුවොත් එන්නේ 3යි x ඍණ 3 කියලා. හරිනේ. ඊට පස්සේ මම හොයන්න ඕනේ දැන් මෙයාට සමාන වෙන කොහොමද? ඉතින් මම මේ දෙන්නගේ අරගෙන හදනවා. දැන් 2යි x ධන 2 සමානයි 3යි x ඍණ 3
සමානයි. ඉතින් මේවල මම අර ප්‍රථමක සාධක වල ගුණිත විදිහට ලියා ගන්න ඉතින්. 2 වැඩි කිරීම x ධන 2 එහෙමම තියෙනවා. මෙතනදී 3 වැඩි කිරීම x ඍණ 3. මේක නම් කෙලින් බලාගෙනත් කියන්න පුළුවන් මොකද උත්තරේ කියලා. ඉතින් මෙතනදී මම කිව්වා අර තියෙන පද ටික ගුණාකාර විදිහට ලියා ගන්න. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x ධන 2 වැඩි කිරීම x ඍණ 3. දැන් මෙතන පද කීයක් තියෙන මේ 1යි 2යි 3යි 4යි. ඒ හතරම එකකට වෙනස්. ඉතින් මම මේ හතරම ගුණිත විදිහට ලියා ගත්තා. දැන් වැඩිතම බලමු නේද? 2 නම් 1 විතරයි තියෙන්නේ. 1 3 නම් 1 1 1. ඉතින් මේක නිකන් සාමාන්‍ය විදිහට ගුණ කරලා දාන්න. 6යි x ධන 2 x ඍණ 3. ඔය විදිහට ලියලා අපිට මේ වගේ වීජීය ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශන වල කුඩා පද ගුණාකාරය ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ දින කුඩා පද ගුණාකාරය. අපි ඔය වගේ තව ගානක් බලමු. අපි බලමු මේ ගාන 15x වර්ගය 20යි x ධන 1 10යි x ධන 1 වර්ගය. ඉතින් අපිට කියනවා මේකේ කුඩාතම මේ පොදු ගුණාකාරය හොයන්න කියලා. ඉතින් මේක අපි කලින් වගේ එක රූලෙන් ලියමු. 20යි x ධන 1 10යි x ධන 1 වර්ගය. ඉතින් මේක අපි ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියමු. 15 කියන්නේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම නෙමෙයි. 3 වැඩි කිරීම 5නේ. 3 වැඩි කිරීම 5 වැඩි කිරීම x වල වර්ගය. ඊට පස්සේ 20 කියන්නේ 2 වැඩි කිරීම 5 කියලා ගන්න පුළුවන් නේ. 5යි x ධන 1. ඊට පස්සේ මෙතනදී ලියද හැකි 2 වැඩි කිරීම 5 වැඩි කිරීම x ධන 1 වර්ගය. මෙතන මොනවද තියෙන මේ ඉලක්කම් අර වෙන එකිනෙකට වෙනස් ඒවා 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා x වර්ගයක් තියෙනවා x ධන 1ක් තියෙනවා එච්චරයි. අපි ඊට ලියනවා 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා x වර්ගයකුත් තියෙනවා x ධන 1කුත් තියෙනවා. හරිනේ ඔච්චරනේ තියෙන්නේ. 2 වැඩිදම් බලය කීයද? මෙතන ගත්තොත් 2 වර්ගයක් එනවනේ. 2 වර්ගය. 3 වැඩිදම් බලය 3 1 විතරයි තියෙන්නේ නේ. 3 1. 5 ගත්තොත් 5 තියෙන්නේ 1නේ. මෙතනත් එක මෙතනත් එක මෙතනත් එක. ඉතින් වැඩිදම් මාත්‍රය තියෙන මාත්‍රය කියන්නේ මේ බලයට තියෙන එක විදිහට එන්නේ 1. x වර්ගයෙන් ගත්තොත් x වර්ගය විතරනේ. x ධන 1කින් මෙන්න මෙතන x ධන 1ක් තියෙනවා මෙතන x ධන 1ක් තියෙනවා. ඉතින් මෙතන x ධන 1 පළවෙනි බලයනේ. මෙතන x ධන 1 2 තියෙනවා. එහෙනම් දෙවෙනි බලය. ඒක තමයි වැඩිදම එක. ඒක දිහාගත්තා. එහෙනම් මේ ටික ගුණ කරා නම් අපිට උත්තර එනවා. මෙතන එනවා 4ක්. 4 වරක් 3 12යි. 12 වරක් 5 60යි නේ. 60යි x වර්ගය x ධන 1 වර්ගය. ඔය විදිහට උත්තරේ ලියන්න පුළුවන්. ඒකත් එච්චර අමාරු ගානක් නෙමෙයි. අපි ඔය විදිහට තව එක උදාහරණ ගානක් බලමු. අපි මේ ගාන ගමු. මේකේ ගාන කියනවා b ඍණ a 2යි a ඍණ b 4යි a වර්ගය a ඍණ b වල සම්පූර්ණ වර්ගය. ඉතින් අපිට කියනවා මේවල මේ වීජීය ප්‍රකාශන වල කුඩාතම පොදු ගුණාකාරය හොයන්න කියලා. ඉතින් මම මේ කලින් විදිහට පල්ලයට ලියා ගන්නවා. b ඍණ a 2යි a ඍණ b 4යි a වර්ගය a ඍණ b වල සම්පූර්ණ වර්ගය. ඉතින් මට මේ ටික ප්‍රථමක සාධක වල ගුණාකාර විදිහට ලියා ගන්නයි ඕනේ. මම කොහොමද ලියන්නේ? මේක මම ලියා ගන්නවා. හරි මම මේක චුට්ටකට තියන්න. මම මේකට යන්නම්කෝ. මේක මම ලියා ගන්නවා 2 වැඩි කිරීම a ඍණ b කියලා. ඊට පස්සේ මම මෙතන මේක ලියා ගන්නවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම a වර්ගය a ඍණ b වල සම්පූර්ණ වර්ගය. දැන් අපිට පේනවා මෙතන තියෙනවා a ඍණ b. මෙතනක් තියෙනවා a ඍණ b. මෙතන b ඍණ a ලියන එක ඇතයි නේද? මොකද මෙතනත් a ඍණ b එකක් හදාගත්තොත් අපිට එකපාර වර්ගය දාලා ලියන්න පුළුවන්. ඒ නිසා මෙතන a ඍණ b ඍණ a වෙනකොට මම ලියනවා a ඍණ b කියලා. හැබැයි වරහණෙන් එළියට මම ඍණක් ගන්නවා. ඍණ එකක් ගන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ b ඍණ a එකක් a ඍණ b කරන්න පුළුවන් ඍණ එකක් එළියට අරගෙන. ඉතින් ඔයා මේක ආයෙ ප්‍රසාරණය කරලා බලන්න ඔයාට මේ b ඍණ a එකක්. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි ওই විදිහට ලියාගෙන දැන් බලමු මෙතන තියෙන සංඛ්‍යාව මොනවද කියලා. මෙතන ඍණ එකක් තියෙනවා. තව දෙක තියෙනවා. දෙකේ තියෙන්නේ වැඩිතම මාත්‍රය මෙතන තියෙන එකක් මෙතන එකයි මේ දෙක එකතු වෙලා දෙකේ වර්ගයක් තියෙනවානේ. එහෙනම් දෙකේ වර්ගය. තව මොනවද තියෙන්නේ? a වර්ගයකුත් තියෙනවා. තව a ඍණ b වල වර්ගය. a ඍණ b වල
වර්ගය. මෙතන a ඍණ b වල 1 1. ඉතින් a ඍණ b වල අපි ගන්න ඕනේ වැඩිතම බලය. ඉතින් ඔය විදිහට එනවා. එතකොට මෙතනින් අපිට එනවා 4ක් එනවා. ඒ 4 ඍණයකින් ගුණ කරනවා ඍණ 4යි a වර්ගය a ඍණ b වල වර්ගය. ඔය විදිහට තමයි අපිට උත්තරේ එන්නේ. ඉතින් මෙතනදී අර ස්පෙෂල් පොයින්ට් එක උනේ මෙන්න මේක. ඉතින් මේ විදිහට කල්පනාවෙන් චුට්ටක් කරාම හරි. ඒ කියන්නේ අපිට ඕනම එකක් අපි හිතුවොත් මං කියන්නම් a ඍණ 2 කියලා. ඔයාලට මේක ලියද ඇයි ඍණ 2 ඍණ a කියලා. පැහැදිලිද? ඒ කියන්නේ තනිකර 2 කණ පිට ගහන්න පුළුවන් ඍණ එකක් එළියට ගත්ත ගමන්. ඉතින් මේක අර මේ විදිහට ලියන එක පොඩ්ඩක් හුරු කරගත්තම මේවා ගණන් හදන්න ලේසි. දැන් අපි කතා කරන්න හදන්නේ මේ තව එක ටයිප් එකක්. ඒ කියන්නේ අපිට මේ බීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය හොයද්දී අපිට හම්බෙන එක ටයිප් ටිකක්. මේවත් ඉතින් අර කලින් ඒවා වගේමයි කිසිම දෙයක් නැහැ. අර ක්‍රමයේ ඔළුවේ තියෙනවනම් ඕනම ගානකට අත ගහන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව. ඉතින් මම මේක එකක් ගානක් හදලා පෙන්නනවා මේ විදිහට 2x ඍණ 6 4x x ඍණ 3 වර්ගය 6යි x වර්ගය ඍණ 9. ඉතින් මේක ඇති දෙයක් නෑ අත්තම කතා කරුවොත් මම මේ ටික පල්ලෙහාට බලලා ලියා ගන්නවා 2x ඍණ 6 4x x ඍණ 3 වර්ගය 6 වතාවක් x වර්ගය ඍණ 9 කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ මම මේව සාධක කඩාගෙනම එකපාර මෙතන ලියන්නම් හොඳේ. 2 වැඩි කිරීම x ඍණ 3. හරිනේ. ඔය විදිහට මම කෙලින්ම ලියුවා සාධක කඩාගෙනම. ඒක ලේසිනේ ආයෙ බරුවට කඩාගෙන ඉන්න ඕනේ නෑනේ. මේක ලියද හැකි මට 2 වැඩි කිරීම x වැඩි කිරීම x ඍණ 3 වර්ගය කියලා. මේක ලියද හැකි 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වර්ගය. මෙතන තියෙනවා මේ වර්ග දෙක අන්තරයක්. තේරුණාද? මෙතන පේනවාද x වර්ගය ඍණ 9. අපි මෙයාව ඇහැට හුරු වෙන්නේ අපි කලින් කරලා තියෙනවානේ. x වර්ගය ඍණ 9 කියන්නේ x වර්ගය ඍණ 3 වර්ගය වගේනේ. ඉතින් මේක ලියද හැකිනේ අපිට වර්ග දෙක අන්තරයක් x ඍණ 3 x ධන 3 කියලා. ඉතින් අපි ඒක මෙතනට ලියමු. x ඍණ 3 වැඩි කිරීම x ධන 3 කියලා. හරිද? 3 වැඩි කිරීම x ඍණ 3 x ධන 3. ඔය විදිහ තමයි ලියන්නේ. මේක අමතර කරුණක්. හරිද? අපි දැන් ගානට බලමු. මම ගානට මෙතනින් එන්න. එතකොට අපිට මේ තුනේ කුඩාම පොදු ගුණාකාරය විදිහට මම කිව්වා දැන් අර ලියවිච්ච වෙනස් පද ටික ලියා ගන්න මුලින්. ලේසිනේ එතකොට. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම තව තිබ්බ x එකක් තිබ්බනේ. x වැඩි කිරීම x ඍණ 3ක් තිබ්බ x ධන 3ක් තිබ්බ. දැන් මේවල අපි අර බල ටික ලියාගෙන යන්න. දෙකේ නම් මෙතන වැඩිතම දෙකේ බලය කීයද? දෙකේ වර්ගයනේ. මේ දෙවරක් දෙක. 3 නේ. මෙතන 1 විතරනේ තියෙන්නේ. 3 1. x නම් x විතරයි. x ඍණ 3 නම් x ඍණ 3 දෙකක් තියෙනවා. ඕකෙන් වැඩිතම බලය x වර්ගනේ. එහෙනම් වර්ගය. x ධන 3 නම් x ධන 3 1යි. එහෙනම් අපි මෙතන 1. ඉතින් මේක ගුණ කරලා ලියන්න විතරයි ඉන්නේ. අපිට ඒක වෙනවා. මෙතනින් එනවා 4ක්. මෙතනින් එනවා 12ක්. 12යි x x ධන 3 x ඍණ 3 වර්ගය. ඔය විදිහට අපිට ලේසියෙන්ම කුඩාම පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. ඒක ඉතින් මේවා අමාරු නෑ. මොකද මේවා අර කලින් තියෙන උදාහරණවල විදියටමයි. කිසිම වෙනසක් මෙතන කරේ නෑ. මම මෙතන කරේ අර වර්ග දෙක අන්තරය දාපු විතරයි. ඒක ඉතින් මේ පාඩමට අදාළ දෙයක් නෙමෙයි. මේක අයිති වෙන්නේ අර මේ වර්ගජ ප්‍රකාශන වල සාධක කියන පාඩමට. අපි යන් තව ගානක් හදමු. දැන් අපිට දුන්නොත් හදිස්සියවත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන තියෙන මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන දීලා ඒවල කුඩාම පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් මම ලියා ගන්නම් මෙහෙම 3යි x ධන 2 වර්ගය x වර්ගය ධන 5යි x ධන 6 ධන 7යි x ධන 3. ඉතින් මම මේ විදිහට ලියා ගන්නවා. ඉතින් මේ විදිහට ලියාගත්තාම මේවා අපි අර කලින් විදිහට පල්ලයට ලියා ගමු. 3යි x ධන 2 වර්ගය x වර්ගය ධන 5යි x ධන 6 2යි x වර්ගය ධන 7යි x ධන 3. ඒගොල්ලෝ වර්ගජ ප්‍රකාශන වල සාධක කියන පාඩම හරියට කරගෙන තියෙනවා නම් මේක හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මම මේක ලියා ගන්නවා 3 වැඩි කිරීම. අපි දන්නවා මේ දින වර්ග ආයතනේ. වර්ග ආයතනය කොහොමද ගුණ කරන්නේ? පළවෙනි පදයේ වර්ගය x වර්ගය අපි එහෙම ලිව්වොත් x වර්ගය ධන 4x ධන 4
එහෙම ලියාගත්තොත් මේක තව ටිකක් සංකීර්ණ වෙනවනේ. අපි මෙතන ඕනේ අපිට මේ සාධකනේ ඕනේ. මේක සාධක විදිහට ලියා ගන්න ඕනේ. මෙහෙම ලියන්න එපා. x ධන 2 වර්ග විදිහට තියන්න. අපි යමු මේකට. අර මෙහෙම කරගත්තොත් තව දිග කර ගන්නවා වැඩක් වෙන්නේ. අපිට ඕනේ මෙතනට මේ සාධක විදිහට ලියා ගන්න ඕනේ. මේක ලියා ගන්න. මේක ලියාගමු අපි සාධක විදිහට. මේක සාධක විදිහට ලියන විදිය අපි කලින් ඉගෙනගෙන තියෙනවා. අපි මේ විදිහට ලියාගත්තොත් මෙතන එන්නේ x එනවා x 6 හදා ගන්න නම් 3 වරක් 2 නේ. ධන මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලියා ගන්න කොහොමද? 2x x 3 වරක් 1. මෙතන 3 දැම්මේ 7 හදා ගන්න ඕනේ ඉඳලා. ධන අපිට ඔය විදිහට ඉතින් මේවා මේක මම මේ එකපාර ගත්තට මේ ගන්න ක්‍රමයක් තියෙනවා ඔයවල. ඉතින් මම ඒක අර කලින් වීඩියෝ වල කරලා තියෙන හින්දා මම මේ කෙලිම මේක ලිව්වේ. මේකත් මම මේ විදිහට ලිව්වා. මේකත් ගන්න විදිය මම කලින් කියලා දෙනවා 5x 2කට කඩාගෙන අර පොදු ගුණිතයක් ඉදිරියට අරගෙන හදන විදිය මම කලින් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කෙලින්ම ලිව්වේ මේක කුඩා පොදු ගුණාකාරය වෙන පාඩමක් නිසා. තව දික් වෙන හින්දා මේ වීඩියෝ එක මම කෙලින්ම ලිව්වේ. ඉතින් මම මේක ලියා ගන්නවා ඊට පස්සේ අර වෙනස් පද ටික. වෙනස් මොනවද තියෙන්නේ? 3 තියෙනවා. x ධන 2 තියෙනවා. තව මොනවද තියෙන්නේ? x ධන 3කුත් තියෙනවා. තව ගුණ කිරීම වෙන්න ඕනේ. x ධන 3. තව තියෙනවා මෙන්න මෙයා 2x ධන 1 තියෙනවා. දැන් ඔයා බලන්න මේ වලදී වැඩිම දැන් 2x ධන 1 න 1 තියෙන්නේ නේ. 1යි නේ කෙලින්ම ලියදයි. තව 2x මේ x ධන 2 මෙතන x ධන 2ක් තියෙනවා. ඒකේ වර්ගය. x ධන 3 න 1යි නේ. 3 න 3ෙත් එකම තමයි තියෙන්නේ. ඉතින් මේකේ අවසාන විදිහට අපිට ලියන්න පුළුවන් මොකද්ද? 3යි. අපි අර පළවෙනි මාත්‍රයේ තියෙන එක නිකන් ලස්සනට වගේ ඉස්සරහට ගමු. x ධන 3යි. 2x ධන 1යි. x ධන 2 වර්ගය විදිහට. ඉතින් මේ විදිහට අපිට කුඩාම පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. මොකේද? මෙන්න මේ විජය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල. ඔය තමයි කරේ. ඉතින් කිසිම මේවල කිසිම එකක් කටපාඩම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. එකම තියරි එක තියෙන්නේ. ඔයා ලියා ගන්න මේ විදිහට පල්ලෙහාට. ඊට පස්සේ මේ ටික ඔයා ලියා ගන්න ඕනේ. ඒවල සාධක කඩාගෙන. ඒ කියන්නේ අර 3 වරක් මේක විදිහට. ඒ කියන්නේ අර ගොඩක්ම කඩාගෙන දැන් මේ වගේ එකක් තිබ්බොත් මම මේක වර්ගායත කරන්න ගියා. එතකොට ගාන තව දිග් ගැස්සෙන එක විතරයි වෙන්නේ. ඒ වගේ වෙලාවට කල්පනා කරගන්න. මම මේක දිග අරගත්තොත් ඉස්සරහට යන්න අමාරු වෙන්නේ කියලා. ඒ නිසා මම ඒක හැමෙම තියලා හැදුවේ. ඉතින් මේක කරන්න තියෙන්නේ මේ ගන්න පද ඔයා ලියා ගන්න පුළුවන් තරම් මේ වගේ ඉන්නේ. දැන් නොදන්න එක ලියා ගන්න බෑනේ අපිට මේ ප්‍රථම සංඛ්‍යාවලින්. මේ වගේ 3 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. අනිත් ඒවා ඉතින් ප්‍රථම සංඛ්‍යාවලින් මුලින් මෙතන සාධක විදිහට ලියාගත්තා. ලියාගෙන ඉවරලා අර වැඩිම මාත්‍රයේ තියෙන වැඩිම බලයේ තියෙන ඒවා ටික ගුණ කරලා දාන්න. ගුණ කරලා කෙලින්ම උත්තරයට එන්න පුළුවන්. ඒතර ඔච්චරයි තියෙන්නේ මේ 11 මේ 10 වසරේ මේ 12 වෙනි පාඩම. ඒතර සම්පූර්ණයෙන්ම ඒකේ තියරි ඔක්කොම ඉවර කරලා ගණන් කීපෙකුත් හදලා ඉවර කරගත්තා. දැන් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.